දැනට කලකට පෙර අපේ රටේ ප්‍රධාන වශයෙන් ප්‍රවාහන මාධ්‍ය උනේ ගැල්, තවලං මේ වගේ දේවල් තමයි. විශේෂයෙන් භාණ්ඩ ප්‍රවාහණයට තවලං සහ ගැල් දෙකම පාවිච්චි වුණා. ඉතින් මෙහෙම මේ දඹුල්ල පැත්තේ ඉඳන් වර්තමාන කුරුණෑගල දඹුල්ල මාර්ගයේ අතරමඟ පිහිටි ප්‍රදේශයක්. ඉතින් මේ මාර්ගයේ යද්දී අපේ වෙලෙන්දෝ මගියෝ ගිමන් හැරපු ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ සුවිශේෂී ලක්ෂණයක් පිහිටලා තිබුණා. මේ කුඹුරු මැද ලොකු ගලක් තිබුණා. ඉතින් මේ ගොවියෝ වැඩ කරන කට්ටිය මේ ගලට එකතු වෙනවා ඇඹුල බෙදා හදා ගන්න, ගිමන් හරින්න. අර මාර්ගයේ යන කට්ටිය මේක දකින්න මේ කුඹුරක් මැද තියෙන ගලක්. මේක නිසා මේ ප්‍රදේශයේ මේ ස්ථානය ටිකක් අමුතුයි ප්‍රසිද්ධ වෙනවා. ඉතින් මේ කුඹුරක් මැද තමා ගල තිබ්බේ. කුඹුරට අපි වෙල කියලා කියනවා. මේ වෙල මැද තමා ගල තියෙන්නේ. වෙල මැද ගල තිබීම නිසා මේ ප්‍රදේශය ප්‍රසිද්ධ වෙනවා. කියනවා අපි අර වෙල මැද තියෙන ගල ඒ හරිය තමයි නැවතිලා ආවේ. ඒ හරිය තමයි ගිමන් හැරි. ඔන්න ඔය ආදි වශයෙන් කියනවා. මේක මේ પરම්පරා ගානක් මේක කියවෙනවා. මේ ප්‍රවාහන මාධ්‍ය වෙනස් වෙනවා. ජනාවාස බිහි වෙනවා. ගම් නගර බවට පත් වෙනවා. නමුත් මේ කතාව කියවිලා ප්‍රදේශයේ ග්‍රාම නාමය නිර්මාණය වෙන්න මේක බලපානවා. වෙලේ තිබ්බ ගල තිබ්බ ප්‍රදේශය ක්‍රමක්‍රමයෙන් ග්‍රාම නාමය නිර්මාණය වෙන්නේ ගලේ වෙල වශයෙන්. ඉතින් එහෙම තමයි මේ ගලේ වෙල කියන ග්‍රාම නාමය නිර්මාණය වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ ජනප්‍රවාද ජනශ්‍රුති දැන කියා ගන්න නම් දිවයිනේ ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එක follow කරන්න, like කරන්න, share කරන්න. තව කෙනෙකුට මේ